තමයි. තමුන් වගේ වල් මිනිහෙක් එක්ක ඉන්නවා කියන එක කර්මයක් තමයි. සුදු තමුන් මොකටද? ඔයා දෙන්න දඬුවමක් දෙන්න. මොකද්ද? සුදු. සුදු. මේ මොකද්ද ලිප්ස්ටික් නේ? සුදු මේ හරි ඉඳලා ගිහලා තිබුණේ ඉතින්. නෝ. තෝර නෙවෙයි නම් අම්මා. ඇයි ඔයා මට මෙහෙම කරන්නේ? ඔයා මේ තරම් වල් ඇයි? මම වල්? නැත්තම් තියෙන වල් කමද? වල් කමද්ද මේ ගල ගැන කිව්වේ වල් කම මේ ගල මට හයි කොහොමද මෙන්න අලුත්ම වැඩක් මං කලින් ආව හැමදාම කලින් එනවා කොහොමත් මේ ගමනක් යන්න හදද්දී මම මේ පැත්තෙන් කැම් එක හයි කරේ මොකද හැමදාම දැන් මේ පුරුද්ද කරගෙන තිනවා මගේ මේ අර අලුතෙන් ගත්ත චූටි කැම් එක අර පැත්තෙන් හයි කරනවද කියලා එයා බලනවා. මේ පැත්තේ හැමතිස්සෙම මම හයි කරන්නේ. අද මේ පැත්තේ හයි කරා මේක කැම් එක මෙච්චරයිනේ සයිස්. එතකොට මේක මේ පේන්නේ නැහැ ඉතර හිතන්නෙත් නැහැ. අපි අද පොඩි වැඩකට යන්න හදන්නේ. මම වැඩේ ගැන කියන්නම්. මං එන්න අනිත් පැත්තෙන්. දැන් මේක ෆික්ස් මේ මං එන්න අනිත් පැත්තෙන්. ඇවිල්ලා මම වැඩේ ගැන කතා කරන්න. හයි ඉතින් මේ ඔන්න වැඩේ ඇවිල්ලා මේ වෙන මුකුත් නෙමෙයි මේක පොඩි පාටියකට යන්න. දැන් මේක දවස් දෙකකට කලින් මට ඉන්වයිට් කරේ මේ මගේ හොඳම යාළුවෙක්. මේකට දැන් යන්න තමයි මේ සෙට් වෙලා ආවේ. හැබැයි මේ මම මේක කියන වෙලාවෙම මම මේක ප්ලෑන් කරගත්තා අනිවාර්යයෙන්. මොකද කට්ටිය ගොඩක් කට්ටිය ප්‍රෑන්ක් වීඩියෝ ඉල්ලලා තිබුණා හැමතිස්සෙම. ප්‍රෑන්ක් වීඩියෝ එහෙම කියන විදිහට දෙන්න බෑනේ. ඉතින් අර තේරෙනවනේ මොකක් හරි වැඩක් සෙට් වෙන්න ඕනේ. ඉතින් මොකද නැත්තම් මේ සාමාන්‍යයෙන් දැන් චතුර මලබයිනේ චතුර මේ ළඟදී ගොඩක් දේවල් කරන්න ගිහලා එයාට මාට්ටු. ඉතින් එයා දන්නවා එයාට තේරෙනවා මේ මොකද්ද මම කරන්න කියලා. ඉතින් මේ ඔන්න අද වැඩි ඇවිල්ලා වෙන මොකුත් නෙමෙයි. දැන් චතුගේ පොඩි නෙමෙයි ඒක ලොකුම සිද්ධියක් ඒක. කට්ටිය මේ ඒ කියන්නේ සාමාන්‍යයෙන් කොහේ හරි මොන හරි පාටියකට මොන හරි විශේෂ තැනකට ගියොත් ලස්සන ගෑල් ළමයෙක් හිටියොත් අනිවාර්යයෙන්ම චතු මගේ මූණ දිහා එක හැක් දාගෙන අනිත් අය අර ගෑල් ළමයා දිහා දාලා ඉන්නේ. මම බැලුවොත් නම් ඉවරයි. ඉතින් එදාට ඉවරයි. ලොකු වලියක් තමයි. පව්ව දාටත් ගේම එතකොට. දැන් මම මේ කියන්න හදන්නේ මේ අපි දැන් මාසෙකට වගේ කලිනුත් බර්ත්ඩේ පාටි එකකට ගියා පොඩි බබෙක්ගේ. ඒ බබාගේ බර්ත්ඩේ පාටි එක ගිය වෙලාවෙත් කට්ටියක් ඇවිල්ලා හිටියේ. ඇවිල්ලා හිටපු තැනම හිටපු කවුරු හරි ගෑල් ළමයෙක්. ඉතින් ඔක්කොම ගෑල් ළමයි ටික දිහා මෙයා හැගාගෙන ඉන්නේ කොහොමද? කවුරු හරි කෙනෙක් ගැන කියලා මම දැන් මෙයාව මේව කරනවා. මෙයා ඇඳගෙන ඇඳුම දැන් මේ ඇඳුම් දෙකක් ඇඳ බලලා මම දන්නේ මේ දැන් හැමදාම ඉතින් කොහොමත් එහෙමයි. දැන් මම වාහනේට ඇවිල්ලා අනිවාර්යෙන් 10 පාරක්වත් හෝන් කරන්න ඕනේ. එතකොට තමයි එන්නේ. දැන් තාම නෑ. දැන් මම කලින් අද ඇවිල්ලා හෝන් කරේ නෑ. මොකද හෝන් කරද්දි තමයි මෙයා ඉක්මනට එන්නේ. දැන් කලින් ආයේ මම මේක ෆික්ස් කරගන්න. මේක ගන්න දැන් ෆික්ස් මේක. මේ ඉතින් මේ ඕකයි වැඩේ. මම කියනවා මෙයාට මම කෝල් එක ගහනවා. මම කියනවා මේ ඔයාගේ ඇඳුම මෙච්චර හොඳ නෑ කියලා. ඕකයි වැඩේ. මේ බලමු වැඩේ. රින් වෙනවා. එන්නකෝ පොඩ්ඩක් ඉන්න කියන්නේ දැන් කොච්චර විනාඩි 15කට වැඩි එළියෙයි මම තත්පරලානේ එන්න ඉතින් 8:00 වෙලාව ඔය දැන් දැක්කනේ විනාඩි 2ක් එතනක් තියෙනවා. ඉතින් කමක් නැහැ. ඔහොම තමයි. ඉතින් මේ ඒක නම් කේස් එකක් නැහැ. මේ හොඳ සුපිරි සිද්ධියක් බලා ගන්න පුළුවන්. මේ අවුලක් නැහැ. බලමු මොකද වෙන්නේ කියලා. ඉතින් මම දැන් කතා කරන්න දැන් එයි. ආපුවම බලමු. තව කොල්ලක් ගහමු.
ඔන්න ආසන කරනවා. අයියෝ පර්ස් එකක් අමතක වෙලා. පර්ස් එක? පර්ස් ඕනේ නෑනේ. පරක්කු වෙලා ඔයා ඉතින් පරක්කු වෙලා ඉන්න වෙලාවටම කරන්නේ. එයි මොන්ට කො වෙලාවට යන්න කියලා දෙයක් තියෙනවද? වෙලාවට යන්න කියලා කියන්නේ 8:30ක් පැනලා දැන්. පාවෙනෝ. ඔය මොකද්ද ඔයාව ඇඳන් ආවේ අනිත් එක? මට තේරෙන්නේ නෑනේ ඔයා ඇඳන් ආපු ඇඳුම හැටි බලන්නකෝ. ඔයා දැන් ඇඳුම් දෙක තුනක්ම බලලා අරේට බලලා මෙහෙට බලලා අරේට බලලා මෙහෙට බලලා ඕකද ඇඳන් ආවේ? මොකද ඈ? මොකක්ද අවුල කියන්නේ? ඕක මෙලෝ රහක් නෑනේ. සුදු බලන්නකෝ අය. මට මම තමයි චාටර් වෙන්නේ. සුදු බලන්නකෝ. මොකද ප්‍රශ්නේ? තතේ අරගෙන ලස්සන නෑ. ඉතින් ඒකයි කියන්නේ. අර ගිය පාර මේ අරුන්ගේ මේ සමියල පාටියේ මතකද අර මේ නංගිනෙක් කැලේ හිටියා. ඒ නංගිලත් එනවලු. ඉතින් කියන්නේ මට මොකද? මොන නංගිද? මොන නංගි දාන්නේ අර මට මංගෙන් කිව්වේ අරගෙන. මොකද්ද කිව්වේ? මොකද ඇහුවේ? මොන නංගිද? අර සමිලා පාටියේ හිටියනේ මේ මතක නැද්ද? මතක නැහැ. ඉතින් හරි මොන කෙනා දෙනවා කියන්නේ? අරානේ අර හිටියේ මේ ඔයා හිටියා නේද අපේ අර සිසි හිටියේ. සිසිලා එක්ක මේ ඒ උන් එක්ක තමයි ඇවිල්ලා හිටියේ. මතකද මේ රතු පාටට හුරු මේ අර දිලිසෙන හුරු අර මේ නිකන් අර මේ හරියෙන් ගල් ලයින් එකක් ගිහලා තියෙන මෙතන ඉඳලම එහෙම ඇදුවා. මට එක්ක මතක තියාගත්තද? මොකද්ද? දැන් මට කියනවා කොහරගේ කියන්නේ මත් එක්ක මතක තියාගත්තේ ඇයි කියලා? පැය 4ක් තිස්සලා වෙස්ති වෙලා මගුලනේ මම මේ මනුස්සකමට මේ ඇඳුමේ හැඩෙත් එක්ක කිව්වම දැන් මේක හැඩ නෑ. ඕක ලස්සන නෑනේ. ඒකනේ කියන්නේ. ඉතින් අර මනුස්සයා මේ උඩේ මොනස ලස්සනයි. ඒ මනුස්සයා ලස්සන නේ. මනුස්සයාගේ ඇඳුම ලස්සනයි කියලා කියන්නේ. එයි යන්නේ. ගේම් ඉල්ලගෙන යන්න එපා මේ තැනකට යද්දි මේ පාටියකට යද්දි. එයි ඉතින් ඔයා කියන්නේ ඇයි ඔය මගේ මූඩ් එක ගන්නෙ? මේක කොච්චර ලස්සනයිද කියන්නකෝ. බලන්නකෝ මේක මගේ ඇඟට කොච්චර ලස්සනද තියෙනවද කියලා. ඇයි ඔයා ඒකට වැඩිය වෙන උන්ගේ ලස්සනයි කියන්නේ මට කොච්චර දුකයිද? අනේ ඉතින් මම හිතලා කිව්වේ නෑ. මම කියන්නේ ඉතින් මේ වෙන්න වෙච්ච දේ අනිත් එක ඔයා මගෙන් අහුවනේ කවුද කියලා. මේ බලන කන්නඩිය පේන්නේ නැහැ. ඔයා කවුද කියලා අපින්ද මං ගියේ රතු පාට ගල් තිබි ඇඳුම අල්ලලා තියෙන අර මෙතන මේ සුදු පාට බෝඩ් මේ ගිහලා තියෙන බෝඩර් එකක් වගේ අර ගල් වලින් අර සිල්ල වෙන ගෑනුන්ගේ ඇඳුම ඉඳන් ඔයා මතක තියන් ඉන්නේ ඇයි? ඉතින් මම ඔයා මනුස්සකමට මං කිව්වේ ඔයාගේ විස්තරේ ඔයාට දැනගන්න ඕනේ ඉඳා. මාව කන්න හදන්න එපා. මම බලු මිනිහෙක් නේ. මම මොකද්ද බලු මිනිහෙක් කියන්නේ? එක ගෑනු ඉඳන් ඉන්න ඇඳුම් මතක තියාගන්නේ. මම මතක තියාගත්තේ නෑ මම. එනේ මටත් මතක තියෙන්නේ බය පාටිස් වලට යද්දී කොල්ලෝ ඉඳන් ඉන්නේ මට මතක නෑ. ඇත්තටම මතක නෑ. ඉනා වෙලා කතා කරලාට මට මතක නෑ. මේ මොකක්ද ඉඳන් හිටියේ මොකොත් මම මතක තියාගන්නේ. මට වැඩක් නැති නිසා. ඔයාට ඉතින් මතක තියාගන්නේ කොහෙද? ඔයා මතක තියාගන්නේ මම කොහොමද ඇසුරුනේ මම කොහොමද ඉඳගත්තේ හිටගත්තේ කියලා විතරනේ ඔයා මතක තියාගන්නේ. මගේ පැත්තනේ ඔයාගේ හැතියෙන්නේ. ඉතින් ඒක මොකක්ද නේද? ඔයා මේ පාටියකට ගියත් එන්ජොයි කරලා hina වෙලා මේ ඉන්නේ නෑ. ඇහ ගහගෙන ඉන්නේ මගේ පැත්තේ මම මේ මොකක් කරේ නෑ මේ. මොකද මම එන්ජොයි කරලා ඉන්නයි කියන්නේ. මම හොඳට එන්ජොයි කරලා ඉන්නවා. මම මගේ S2 මගේ මේ මිනිස්සු දිහා තියන්නේ දුව වෙන කාගේ දිහා තියන්නේ. ඉතින් ඒක තමයි මං කියන්නේ. ඉතින් ඔයා එහෙම තියාගෙන හිටපු ඉඳ ඔයා ඒ ළමයා ඉඳන් ආපු එක දැක්කේ නෑ. ඉතින් මම කිව්වේ ඔයා මොකටද එක ගෑනු ඉඳන් ඉන්නේ මතක තියාගන්නේ. ඕඩ දැන් ඔය කතාව නවත්තලා මේ යන්න මට කියන්නකෝ ඔයා මොකටද? ඔයා මොකටද ඒ ලේඩි ඉඳන් ආපු එක මතක තියාගත්තේ? ඒක මත තියාගත්තේ ඊළඟ පාර ඔයාට ඒ වගේ කන්දයි යන්න. දැන් ඔයා මේ මොකද්ද මේ යටිපටක් ඉඳන් ගිහලා තියෙන්නේ? මේක මෙලෝරා නෙවෙයි සමනලේ මේ මැරලා මේක බර්ත්ඩේ පාටි එකක් නේ. බර්ත්ඩේ පාටි එකක් සමනලේ මේ මරලා අල්ලලා වගේ මෙතෙන්ට මේ නිකන් මේ මොනවද කියන්නේ? විකාරාතා කරනවා මේ මං හිතුවා අර අනිත් අර කළු පාට උරුව එක ඇඳන් එයි කියලා. මේ මෙලෝ රහන්න මේද දැන් ඉතින් ඒ කෙල්ල ඇඳගෙන ඒ කෙල්ල නෙවෙයි මොන කෙල්ලොත් ඇඳගෙන ඒ ලස්සනට මම කෙල්ල කියන්න එපා එක ගෑනුන්ට.
කෙල්ලෙක් ඉතින් බැඳලා නැහැ නේ තාම. ඇයි ඔයා මෙහෙම මගෙත් එක්ක කතා කරන්නේ? මොකද්ද මං කරේ? ඇයි ඔයා එක කෙල්ලුන්ව මතක තියාගෙන ඇයි මගෙත් එක්ක කියලා ඇයි මගේ මයින්ඩ් එක විනාශ කරන්නේ? මං කොච්චර සතුටෙන්ද ආවේ. මට මේක ලස්සනයි. ඇයි ඔයා ලස්සන මට ලස්සන නෑ ඉතින්. මට ලස්සන නෑ මට නිකන් මේ සමනලේ චප්ප ගන්නවා වගේ මේ මෙතෙන්ට තියලා. ඒක තමයි කියුට් ෆ්‍රෙන්ඩ් වනේ බර්ත්ඩේ පාටි එකට යද්දී. බර්ත්ඩේ පාටි එකට සෙක්සි විදියට යන්න ඕනේ නෑ. ඔයා කියුට් වෙන්න කියන්නේ ඔයා මේ අවුරුදු මේ 30ක් 28ක් විතර එනවා මේ කියුට්ක් කතා කරනවා. මොකද 30ක්? මොකද 30ක්? හරි අවුරුද්දක් දෙයක් වැඩි වුණා කියන්නේ මැරෙන්න හදන්න බෑ අවුරුදු 28ක් විතර එනවා. 28ට තව මාස කීයක් තියනවද? තව මාස 4ක් විතර දෙනවා 28 වෙන්න. මේ ඔයා මේ අවුරුද්දත් මාසෙත් ගැන මේ මිනිස්සු නැහින්නේ නෑනේ මම මේ හදන්නේ පොඩ්ඩක් වයස අඩුවෙන් පේන ඇඳුමක් අන්දලා ලස්සනට එක් කරා යන්නේ ඒකයි මං අර කෙල්ලගේ ඇඳුම පවා ගැන කිව්වේ ඉතින් ඔයා දැන් අද ඇඳගෙන ඇඳුමක් ගැන කියන්නේ ඔයාගේ තියෙන වල්කමට මගුලක් කියනනේ පාර ඔයා ඒ කෙල්ලගේ ඇඳුම දිහායි ඒ කෙල්ලගේ ඇඟ දිහායි බලාගෙන ඉඳලා ඔයා ඒක හිතේ මවාගෙන තියන්නේ ඇඟ දිහා බලාගෙන ඉන්නේ නෑ රතු පාට ගල් මේ අල්ලපු මේ ඇඳුම අර සුදු පාට මේ ඒත් ගල් ඒ සුදු පාට ගල් වලින් මෙහෙම නිකන් මලක් වගේ එකක් මේ හරි ඉඳලා ගිහලා තිබුණේ ඉතින් පාර නෙවෙයි නම් අම්මපා ඉතින් පාරනේ ඔයා ඔහම අනින්නකෝ මේ අහිංසක මට ඔයා මම තමුසෙල නෙමෙයි අනින්නේ වල්කමට මූඩ් අප්සෙට් කරලාම ගෙනියන්නකෝ මේ පාටියට ඉතින් ඔයානේ මගේ මූඩ් අප්සෙට් කළේ ඔයා මොකටද ඒක ලේඩිස් ලා මතක තියාගෙන මගෙත් එක කියන්නේ නැහැ මම මතක තියාගෙන හිටියේ නෑ මට ඕනේ ඔයා මම මතක තියාගත්තා හරි ඔය වැරදුනා සෝරි මතක තියාගත්තේ ඊළඟ පාර ඔයා මේ විදිහට ගෙනියන්න මට කවුරුත් වෙන්න ඕනේ නැහැ මට ඉතින් කියන දේ තේරුම් ගන්න මම කවවත් අනුකරණය කරන්නේ නැහැ මම ආස දේ මම කරන්නේ ඔයා ආස දේ ඔයා කරන්නේ ඉතින් අනේ කෑ ගහන්නේ නැතුව යන් දැන් ඉතින් නෑ මේ පාටි එකට යන්නේ නැහැ මමද ඇයි ඔයා ඒක මතක තියාගත්තේ ඔයා ඒකට කැමතිද මට ඒක ඕනේද ඕනේ නම් ගිහලා අල්ල ගන්නවා මට ඕනේ නෑ රත්තරන් වල්කම කියන එක ටිකක් තියාගන්නවා මිනිහා තියෙන වල්කම දැන් ඔයා මොකද්ද සුදු මම දැන් මේ කොහෙද යන්නේ ඉතින් අදාළ තැනට තමයි ඉතින් ගේ හිට යන්නේ ඉතින් යන්න න්යාවේ අස්සවල් වලින් දාන්නේ අනේ අස්සවල් වලින් දාන්නේ කියන්නේ ඔයා මොකෝ මේ යන්න දන්නවද මමනේ යන්න දන්නේ හරි මට කියන්නකෝ මට ඔයා කියන්නකෝ මට මතක තියන්නේ වෙන මිනිස්සු වෙන බොයිස්ලා කොච්චර ආවත් මට මතක තියන්නේ ඔයාට කොහමද වෙන ලේඩි කෙනෙක්ව මතක තිබුණේ මොකද්ද ඒ ලේඩිගේ තියෙන විශේෂත්වය ඇයි ඒ විදිහට ලේඩිස් ළඟ දිහා බලන්නේ ඇඟේ තියෙන ස්වීක්වෙන්ස් එකේ ඉඳන් බලන්නේ ඇයි ඔයා මේව ටාල් ටෝල් ගාලා මේ ඔලුවට ගන්නවා වගේ වචන එළියට දාන්න එපා මේ මගේ කනත් රිදෙනවා මගේ ඔලුව රිදෙනවා ඇයි මගේ මූඩ් එකම කාලා දැන් මගේ මූණ ඔක්කොම ඉවරයි දැන් මට යන්න බෑ ඇයි බැරි දැන් ඉතින් යන්න න්යාවේ ඇයි ඔයා එක ලේඩිස්ලා මතක තියන් ඉන්නේ මොකද්ද එයාලගේ තියෙන විශේෂත්වය ඇයි ඔයා මට මෙහෙම කරන්නේ ඔයා මේ තරම් වල්යි මම වල් නැත්තම් තියෙන වල්කමත් මේ ගල ගැන කිව්වේ වල්කම මේ ගල මට වචන පැටලෙනවනේ ගල ගැන කියන්නේ මේ මං කිව්වේ අර මේ මොනවාද අර ගල්නේ අල්ලලා තිබුණේ ඒක ගැන මං කිව්වේ ගල් කොහෙද අල්ලලා තිබුණේ ගල් මෙහෙම මෙතන ඉඳලා මෙහෙම ඒක රතු පාට ඇඳුම මෙහෙම එකක් ගිහලා තිබුණා මේ කොතනද මේ මෙන්න මේ හරි ඉඳලා මෙතන ඉඳලා මේ පල්ලයට යනකම්ම නිකන් අර මල්ලත්තක් වගේ ඒක එතකොට මෙතන ඉඳන් පල්ලෙහාටම බැලුවා රතු පාට ඇඳුමකට මුසුලේ ඩිසයින් එකත් මතකයි තවස් එතකොට හොඳට කන්නාගේ බලන් මුසුම බල්ලෙක් නෝයි මොකද්දනේ කන්න වගේ බලන් හිටියේ නෑ රතු පාට ඇඳුමකට සුදු පාට ගල් වලින් රතු පාට ඒක නිකන් දිලිසෙන උළුනේ ඒකට ගාලා අයිකේ වහගෙන ඉන්න පුළුවන් තරම් ශක්තියක් නෑ තමුසි මහ බලුයෝයි ඇයි ඔහම ගෑනු දිහා බලන්නේ ඒකේ තියෙන ඩිසයින් එකේ ඉඳන් කියන තමුසි කොච්චර වහවැටලා ඇඟ දිහා බලන් ඉන්නේ නැත්ද සුදු මේ ලයිට් එකක් දාන්න මේ මිනිස්සුත් බලනවනේ දැන් ලයිට් එක දාගත්තේ ලයිට් එක සුදු මේ ලයිට් බහන්න දාගත්තේ මගේ කොණ්ඩේ පීර ගන්න මම ලයිට් එක දාගත්තේ මම ලයිට් එක දාගත්තේ මගේ කොණ්ඩේ පීර ගන්න අනේ මන්දා දෙයියනේ මට හරි ඕක මේ කතා ඉවර කරන්න හරි අපි යන් දෙයක් නෑනේ යන් දැන් ඉවරයි කතා ඉවරයි හදිච්ච කමයි ගෑනුන්ගේ ඇඟවල් දිහා බලාගෙන ඒක තිබුණේ මෙතන ඉඳන් මෙතනටම තිබුණා කියන්නේ ඊකෙන හොඳට ඒ ඇඟ දිහා බලාගෙන ඒක හොඳට කැච් සුදු ඒක හොඳට පේනුණා ඉතින් අයියෝ මම හිතලා වැල ඒ ලේඩි එනවද කියලා හොයලත් බලලා ඉතින් ලේඩි එනවද කියලා මං ඇහුවේ මට මතක තිබුණා
මට උනුනා ඊට වඩා ඔයා ඔයා ඇහුවේ අනේ ඇත්තම දිවුරල ඕන්නම් කියන්න මං ඒක ඇහුවේ ඔයාව ඊට වඩා ලස්සන මට ගෙනියන්න ඕනේ ඇයි මං යාට වැඩිය ලස්සනට යන්නේ අර යා එච්චරටම ලස්සනයි නම් හරි කමක් නෑ අනේ මගේ මට ප්‍රශ්නයක් නෑ හරි යා එච්චරටම ලස්සනයි ඔළුව විකාර වෙලා තියෙනවා හරිද ඒ ලේඩි ලස්සන නම් ඒකේ යාගේ වාසනාව එයාගේ පින හරිද ඉතින් මට මගේ රූපේ මට enough ඔයාට enough නැත්තම් මට ඒ වෙනුවෙන් තීරණයක් ගන්න වෙනවා ඔයා අල්ලගන්න යාව ගිහිල්ලා මගෙත් එක මේක එක්කෙනාව කම්පෙයා කරන්න එන්න එපා මට වැඩක් නෑ මට අරයා වෙන්න ඕනෙත් නෑ මෙයා වෙන්න ඕනෙත් නෑ මේ ලයිට් එක වහන්න මිනිස්සු බලන්න මම මගේ කොණ්ඩේ බීර ගන්න ඕනේ ඒ ඔයා කොණ්ඩේ බීර එහෙනම් ගෙදර යන්න කෑ ගහන්න යනවා තමයි ගෙදර කොහමද අමතර මේක එක ගෑනු දිහා බලන් ඉන්න මට ඔය පාටිස් වල යන්න ඕනේ නෑ මේ තරම් පහත් ගති ඊයා මට අප්පිරියයි සුදු දැන් කටවා ගන්න තව කිලෝමීටර් දෙකක්වත් නෑ යන්න හරි කටවා ගන්න මේ ඉන්නකෝ මං ගිහලා හොඳ වැඩක් කරන්න මොකද්ද කරන්න මං හොඳ වැඩක් මොකද්ද ඔයා කරන්නේ මොනවා කරන්නද ඉතින් මට ඕනේ නෑ උඩ බලාගෙන කෙල ගහ ගන්න ඒ කෙල්ලගේ වරදකුත් නෑනේ වැරදි තමුන්නේ කියලා දන්නේවත් ඉතින් තමුන් ඒ කෙල්ලගේ දිහා බලන් හිටියා තමුන් ඒ කෙල්ල මේ හිතේ ඇඳගෙන විතර මගෙත් එකක් කියවනවා කියලා ලැජ්ජ වෙන්න ඕනේ මෙහෙම පිරිමි තමන්ගේ ගෑණිය වටින්නේ නැති තමන්ගේ ගෑණිගේ ලස්සනෙන් සැනසෙන්න බැරි තමුන් මගේ පිරිමි ලැජ්ජ වෙන්න ඕනේ අපරාධි මගේ වචන පාටියකට ගිහිල්ලා එනකොට තමයි රණ්ඩු වෙන්නේ. අද යන්න කලින් ඔය රණ්ඩු වෙනවනේ දුදු. මොකද්ද දුදු කටවාගෙන යන්නේ. යන්න කලින් මොකටද කොහෙවත් ඉන්න ලේඩි කෙනෙක් වැදලා අරගෙන මගේ ඔලුවට දැම්මේ. එයා ලස්සනයි නම් ඔයාට ඒ වගේ කෙනෙක් ඕනේ නම් මාව එයා කරන්න හදන්න එපා. නෑ මට ඒ වගේ කෙනෙක් එපා. මමයි. මම අදින්නේ මට ඕන විදියට. මගේ ඇඳුම් මට අදින්න අයිතියක් තියෙනවා මම කැමති විදියට. කැත හෝ වේවා ලස්සන හෝ වේවා ඒක මම අදින්න මට ඕන විදියට. මම දැන් නැවැත්තුවා මුන්න ඔතන ඔය ඉස්සරහා අතනින් දකුණට දානවා. ඔයා කොහොමද කියන්නේ මගේ ඇඳුම් මම තව කෙනෙක්ගේ විදිහට හදා ගන්න ඕනේ කියලා ඔයා කොහොමද කියන්නේ? හැම මනුස්සයටම Taman කැමති ඇඳුමක් අදින්න අයිතිය තියෙනවා නේ? දුදු මේක නවත්තන්න මට සමා වෙන්න හරි මේක නවත්තන්නකෝ. වෙනද රා කෑ ගහනවා පොඩ්ඩක් හරි කොට නැදගෙන යන්න හැම කෑ ගහනවා වෙනද කොට වැඩි කියලා. අද මේ ෆ්‍රොක් එකේ එච්චර කොටක් නැහැ. මේක හරි කියුට්. ඒ උනට ඔයාගේ ඔළුවේ ඉන්නේ වෙන ලේඩි කෙනෙක්. ඔයා ඒක ඔළුවේ තියාගෙන මෙතන නැහින්න හදනවා. අර කිව්වගේ වෙන්න මේක වගේ වෙන්න කිව්වා. සුදු අතනින් දැම්ම ගමන් උතර දැන් ඔය කට්ටිය පිරලද පාරෙත් ඇති මිනිස්සු. දැන් මම මොකටද පාටියකට යන්නේ? අපි පාටියකට යන්නේ එන්ජොයි කරන්න. ඉතින් එන්ජොයි කරන්න විදිහක් නෑනේ. ඔයගේ මේ හැදිච්ච ගම මං ඉස්සරහා අප්පු වෙලා ඉවරයි. ඔයගේ හිතේ තිබුණු ස්ට්‍රෙස් එක ඔයාට කෙල්ලව ආයේ දකින්නකම් ඉවසුම් නෑ. ඒක ඔයාට පොඩ්ඩක් දරාගෙන ඉන්න බැරුව මං ඉස්සරහාම කියලා දැම්මා. මගේ ඇඳුමනේ මේ ඔයාට කැත්ත. ඔයාගේ හිතේ තියෙන එයාගෙන ඔයාගේ හිතේ තියෙන ඒ අදහස ඔයාට දරා ගන්න බෑ. වැඳලා කියන්නේ නවත්තන්නකෝ මේක. මට කියන්න දෙන්නකෝ ඔයාට මගේ මේ ඇඳුමනේ මේ ප්‍රශ්නේ හරිද ඔයාට මේ ඇඳුමනේ මේ ප්‍රශ්නේ මේක ලස්සනයි මේක හරිම කියුට් මේකට කැතයි කියනවා නම් මම ඒක පිළිගන්නේ නැහැ මේක මගේ ඇකට කැතයි කියනවා නම් මම ඒක පිළිගන්නෙත් නැහැ මොකද මේක හොඳට හරි දෙයියනේ ඔක ලස්සනයි හරි ඔයා මට දැන් ලස්සනයි කියන්නේ මම මේක හොඳට ඩිසයින් කළා මම තීරණය ගත්තේ මේක අඳිනවා කියලා මොකද මේක තමයි මේ පාටියකට යන මේ බර්ත්ඩේ පාටියකට එකම ඇඳුම හැබැයි ඔයාගේ ඔළුවේ ඇඳිච්ච රූපයක් තියෙනවා ඒ ලේඩි ඔයාගේ ඔළුවේ ඇඳිලා ඉවරයි ඔයා බලාපොරොත්තු වෙනවා මගෙන් එයාව දැන් බොරු කියන්නේ නැහැ ඇඳිලා හිටියා දැන් වැකිලා ගන්න මං මිනිස්සු බලනවනේ සුදු මිනිස්සු බැලුවම මට මොකද ඒ ඔය ලයිට් එක වහලා ගහන්න තරමක් කියන නේ පේන්න ඔක්කොට පේන්න තිබුණාවේ ඔක්කොට පේන්න තිබුණාවේ තමුන් වගේ පහත් මිනිස්සු මුළු ලෝකෙක් ඉස්සරහ ලැජ්ජ වෙන්න ඕනේ මට කියනවාකෝ මේක මොන තරම් නැදිච්ච කමක්ද මේක කියලා තමන්ගේ ගෑනිත් එක වෙන ගෑණියෙක්ගේ ඇඳුම් ටික මතක තියාගෙන ඒකේ වර්ක් එක කොහොමද තිබුණේ කියලා කියන්න තරම් තමුන් කොයි තරම් පහත්ද කියන්නකෝ හරි දැන් තමුසිර වටින්නේ ලේඩිගේ ඇඳුම්නේ මගේ ඇඳුම් කැතයිනේ මගෙත් කියන්න එපා සුදු දෙයියනේ මෙන්න වැන්දව ලස්සනයි මම ආඩ පුලන් මෙහෙරකෝ ආඩ පුලන් යත් එක ගිහිල්ලා ජොයින් වෙන මාව මේ යන් ඔක හරි ඔක නවත්තන්න යන් දැන් මේ යන් ඉවරයි ඇයි යන් පාටිකට යන්න බෑ කිසිම පාටි එකක් නෑ ඔයා හරියම පහත් වැඩක් මට කළේ ඔයා සුදු මම පහත් වැඩක් කරන්නේ යන් යමේ දැන් මේ විනාඩිය මෙතන නෑ ඔයා මගේ හිත හොඳටම කැඩුවා මම හිතන්නේ නෑ අපිට ආයෙකට ජීවත් වෙන්න පුළුවන් වෙයි කියලා මම හිතන්නේ මේ මොන කරුමයක්ද මම කරුමයක් තමයි මේක කරුමයක් තමයි තමුන් වගේ වල් මිනිහෙක් එක්ක ඉන්නවා කියන එක කරුමයක් තමයි සුදු ඔයා දෙන්න දඬුවමක් දෙන්න මොකද්ද සුදු මේ මොකද්ද ලිප්ස්ටික් නේ සුදු මේ ලිප්ස්ටික් කැමරා කරවනවා දැන් හරිනේ කොහොමද යමතේ එකක් යනවා සුදු ලිප්ස්ටික් සුදු මේ කැම් එක මේ සුදු කැම් එක මොඩ වැඩේ කරන්නේ මෝඩ මිනිස්සෙක් නේ දෙයියනේ මේ කැම් එක
මේ කැම් එක මේ බලන්න මේ පිටර මේ කෙමේ අත්ත තියෙනවා මේ මුසගේ අට මගලත් එක්ක යනවා දැන් ඉවරයිනේ දැන් අයියෝ මේ දෙක ක්‍රිස්ලා ගත්ත මේකප් එකක් කියලා ඉවරයි පාටි මේ වෙලාවට මම ප්‍රෑන්ක් මගුල දෙන්න උනාද ප්‍රෑන්ක් මගුලක් කියන්නේ මෝඩ වැඩනේ කරන්නේ එන ගහන්නවා කිය ඔයා එයි සුදු පොඩ්ඩක් ලැජ්ජා බැද මේක ඕෆ් කරනවා මන් දන්නේ නැහැ මොකද ඕෆ් කරන්න කියන්නේ දැන් ඔහොම යන්න එයන්න කොහමද බලන්න ඔක හැටි මොකටද සුදු ඔයා ඒ වගේ ගෑණියෙක් වෙදලා ගත්තේ මෙතනට වැඩක් මේ මොකේ මොන ගෑණියෙක්වත් නෑ මේ මෝඩයාගනේ මට මං හිතුව මට ගහයි කියලා මෝඩ වැඩන කරන්නේ මේ ලිප්ස්ටික් එකක් ගෙනාවද ගෙනාවේ නෑ ඔක්කොම පවුච් එකම ගෙදර එන ගහනවනේ ඉතින් මෝඩ වැඩන කරන්නේ ඕක වහන්නකෝ මම මේ වීඩියෝ මේ කට්ටිය මං මේ දවස් කීපයක් දැන් කියන වෙන ඔක්කොම මාට්ටු වෙන හින්දාමයි මම මෙහෙම දෙයක් ඇයි එහෙනම් ඔයා දැන් මොන එක කෙල්ලෙක්වත් හිටියද මේ රතු පාට කවුමක් ඇඳලා මේ වර්ක් එකක් දාලා මම ඔය දැක්කද මං හිටියා මම දන්නේ නෑනේ මං ඔය මේ පාටි එකට ගියාම ගෑල්ල මෙදියා බලන්නේ නෑනේ මම මේ පිරිමේක එක්කම ආතරලක් ගනි එක්ක නැත්නම් කයි බොයි ඕවනේ ඔයා මෝඩ වැඩනේ කරන්නේ සුදු මම ජීවිතේ හිතන මේ එකක් ගාලා දෙකක් ගාලා වැඩේ නවත්තයි කියලා මං හිතුවේ මේ ජන්දන් ගෙදර ටක් ගාලා ගිහිල්ලා එමු සුදු බලන්නකො සුදු මගේ ඔක්කොම මේ ටිකේ ෆවුන්ඩේෂන් එකත් එක්ක ඉවරයි මම මෝඩ වැඩනේ කරන්නේ හරි එමනම් මේ එහෙනම් මේ වැඩේ පොඩ්ඩක් දෙල්ුණා දෙල් වෙන්න කියන්නේ උපරිමයටම දෙල්ුණා එහෙනම් මේ අවුලක් ගන්න එපා මේ වීඩියෝ එක හෙට අනිද්ද දිහාවට අප්ලෝඩ් කරන්න මේ බබාට මල පැල්ල හොඳට මං ජීවිතේ රිතුන මේ වගේ මෝඩයක් කරා කියලා මං හිතුවේ 3-4ක් ගහලා හරි වැඩේ නවත්තයි කියලා. එහෙනම් මේ හැමෝන්ට වෙනන් දෙයියන් වීටයි මේ බුදු සරණයි ඔක්කොම පරිස්සමින් ඉන්න ඕනේ වීඩියෝ එකක් දෙන්නම් හොඳ සුපිරි වීඩියෝ එකක් දෙන්නම් මේක ඇත්තටම මම මෝඩ විදියට මේ ප්‍රෑන්ක් එක සෙට් උනේ මේ මං ඇත්තටම හිතුවේ මේව ගොන් වැඩක් වෙයි කියලා. මටමයි ඒකින් දැන් මේ පොඩ්ඩක් එන්ජොයි කරන්න දෙන්න. මොකක් කොහොමද වෙයි කියලා දවා හිතුවේ. අනේ මං හිතුවේ මට දෙක තුනක් හරි ගහලා මේක ගහද්දි හරි මම මේ ඉවර කරන්න හිටියේ. දෙක තුනක් ගහලා මට මං හිතුවා ගේස්ට් එකටම ගිහිල්ලා ඒ කෙල්ලට පෙන්න ඒ කියන જાති කෙල්ලෙක්ට පෙන්න රංගපායි අර මේ කියලා මං හිතුවේ. නැත්තම් ඒ කෙල්ලට පෙන්න මට කොනිත්තයි කියලා හරි මං හිතුවේ. ඕක වහන්නේ නම් හරි එහෙනම් ජය වේවා බුදුසරණ ඔක්කොටම මේ එහෙනම් ඊළඟ වීඩියෝ එකෙන් එන්න එහෙනම් බුදුසරණ දෙයන් පිටේ